වන රූපවාහිනී යන්ත්‍රයක මේ ට්‍රේන පැනල් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේක ඉන්දියානු රජයෙන් ලංකාවේ උත්තර භූම අධිකාරියට ලැබිච්ච පරිත්‍යාගයක්. මේක භාවිතයෙන් ඉවත් කරලා තිබුණේ විදින එක තිබිච්ච බෝඩ් එක. භාවිතයෙන් ඉවත් කරලා තිබුණේ මේක ඉවත් කිරීමට තිබිච්ච යන්ත්‍රයක්. නැවතත් අපි මේක අලුත් බෝඩ් එකක් දාලා ක්‍රියාත්මක කරන්න මේ තත්ත්වයටපත් කරගත්තා. මේකේ අපිට දැන් මේක ක්‍රියාත්මක වෙන්න මට්ටමට හදලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා මෙතන පැනල් එකක්. මේ පැනල් එකේ තියෙනවා ඒ අදාළ රූපවාහිනී යන්ත්‍රයේ අදාළ ස්ථාන එන සෙක්ෂන් වල වැඩ කරන්න ඒවා දෝෂ වුණාම ඒක මොකද්ද වෙන්නේ කියලා මෙතන පෙන්නනවා. ඒකයි මේකේ ට්‍රේන පැනල් මේකෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ මේ ළමයින්ට පහසුයි මේකේ දෝෂ හඳුනා ගැනීම. ඒතකොට මේකේ අදාළ සෙක්ෂන් එක අපි මේ බටන් එක ප්‍රෙස් කරපුවාම එයාගේ එතන තියෙන දෝෂේ මේ රූපවාහිනී යන්ත්‍රේ අපිට පෙන්නනවා දෝෂයක්. උදාහරණයක් ගත්තොත් අපිට vertical පැත්තේ දෝෂයක් ආවොත් මේ බටන් එක ගුවා මේකේ vertical ඉර පෙන්නේ. ඒක ආපහු නැවත අපිට මේක horizontal පැත්තේ දෝෂයක් ආවොත් අපිට මේක පුළුවනි දුොත් මේ horizontal පැත්තේ ඉර පෙන්නේ. ඒ වගේ ආපහු අපිට සවුන්ඩ් එකේ ප්‍රශ්නයක් නා. සවුන්ඩ් එකේ ප්‍රශ්නයක් නා. විතර බලාගෙන ඉන්නවා කියලා මට පුදුමත් හිතුණා. සවුන්ඩ් ලැම්ප් එක කියන ඒ කොටසේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෙන්න මේ වගේ සවුන්ඩ් එක කට් වීමක්. ඒ සවුන්ඩ් ලැම්ප් එක සවුන්ඩ් අයිස් එක වැඩ කරන්නේ නැතිව ගියොත් එමේ මෙන්න මේ වගේ දෝෂයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මොනින් අහගෙනත් හිටියා. ඊට පස්සේ අපිට B+ එක නැත්නම් වෝල්ටේජ් 110 අපි කියනවා B+ කියලා. ධන වෝල්ටේජ් එක වැඩ කරන්නේ නැත්තම් බලන්න මොකද වෙන්නේ කියලා. රූපවාහිනී යන්ත්‍රය ඩිස්ප්ලේ එකේ එන්නේ නැහැ. ඒකේ සවුන්ඩ් එක වැඩ කරනවා. කියන්නේ ඩිස්ප්ලේ එකට යන B+ එක කට් වෙනවා. ඊට පස්සේ ඒ වගේම CRT එකේ අපි හයිඩ්‍රේෂන් ලයින් එක අපි AC ලයින් එක AC ලයින් එක කට් වුණොත් ඒකට අර වගේම ඩිස්ප්ලේ එකේ නැතුව යනවා. ඊට පස්සේ අපිට පුළුවනි තව බලන්න මේකේ කලර් ටික RGB out වල R වල ෆෝල්ට් එකක් ආවොත් ඉන්න වගේ වෙනවා ඩිස්ප්ලේ. ඊට පස්සේ ග්‍රීන් වල මේ වගේ වෙනවා. බ්ලූ වල තියෙනවා මේකේ ලාවට පේන්නේ නිල් පාට තියෙනවා මේකේ. නිල් පාට පිටයක් එනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ පැනල් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකේ අපිට පුළුවන් මේක බලන්න මේ පැත්තේ. මේ තියෙන්නේ අපි බෝඩ් එකක් අලුතෙන් අපි ප්‍රතිස්ථාපනය කරලා තියෙන මේ බෝඩ් එක. දැන් වෙල්ඩ පොලේ මිලදී ගන්න තියෙන බෝඩ් එකක් අපි දාලා මේක නැවත යථා තත්ත්වයට පත් කරා. මේක භාවිතයෙන් ඉවත් කරපු එකක්. නැවත දැන් අපි පරණ ක්‍රියාකාරී මට්ටමට මේක අරගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී ආධුනිකයින්ට පුළුවන් මේකේ අදාළ සෙක්ෂන් එකේ ෆෝල්ට් එක බටන් එක ප්‍රෙස් කරපුවා මේ තිරේ පෙන්නනවා මේකේ තියෙන ෆෝල්ට් එක පාස්වෙන් අඳුර ගන්න පුළුවන් ආධුනිකයින්ට. right එහෙනම් බොහොම ස්තුතියි.